අඩුවට ජපන් වාහන නම් පාව දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන දිනුම YouTube නාලිකාව නරඹන සියලු දෙනාට. ඉතින් අද අපි කතා කරන්නේ තවත් 1000cc කාණ්ඩේ වාහන තුරින් දැනට ලංකාවට එන්න පුළුවන් ගන්න පුළුවන් සුපිරි වාහනයක් තමයි මේ Suzuki XB කියන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් දැනට එන වාහන තුරින් මේ කාල සීමාවේ 1000cc වාහන බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතනුත් Toyota Yaris Suzuki XB වගේ වාහන තමයි මේ රේන්ජ් එකේ තියෙන්නේ ගැනීමට. ඉතින් මේක mild hybrid engine එකක් සහිත වාහනයක් විදිහට තමයි එළියට එන්නේ Suzuki XB. ඉතින් අද අපි කතා කරන්නේ මේ 2026 ජනවාරි අවසානයේ Suzuki XB වල අලුත්ම මිල ගණන් මොනවද කියලා සහ අපි මේ සඳහන් කරන්නේ ලංකාවේ අඩුම මිල ගණන් මේ වාහනේ ලංකාවට ගෙන්නීමට. ඉතින් අපි මේ සඳහන් කරන මිලට ඕගලන්ට මේ වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපි දිනුම WhatsApp නම්බර් එකට කෝල් කරලා අදම ඔයගලන්ගේ ඕඩර් එක ප්ලේස් කරන්න. මම නැත්නම් අපේ අලුත් WhatsApp group link එක දාලා තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙලා ජපානයේ සිට ඕනම වාහනයක් ලංකාවට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා වසර 3ක වාක්‍යීමක් සහිත. ඉතින් බලමු වාහනේ මිල ගණන් සහ විස්තර මොනවද කියලා. මේ ගොඩක් ලාට දැන් 2023 24 25 කියන අවුරුදු වල නිෂ්පාදන කටයුතු කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ 2024 සහ 25 කියන වර්ෂවල මිල ගණන් තමයි. ඉතින් මේක 2026 අලුත් රීඩිසයින් එකක් ආවා XB වල. ඒක 1200cc එන්ජින් එකක් එන්නේ. ඉතින් ඒ වාහනේ මීට සාපේක්ෂව මිලෙන් වැඩි දැන්ට තියෙන රේට්ස් අනුව. ඉතින් මේක ප්‍රධාන වශයෙන් මාදිරි දෙකක් එනවා. එකක් තමයි hybrid MX සහ hybrid MZ කියලා. MX නැත්නම් MV කියලා කියනවා. MX කියන්නේ බේසික් මොඩල් එක විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. MZ කියන්නේ හයි ග්‍රේඩ් එක විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේක එන්ජින් එක ගත්තොත් K10C 1000cc turbo charged petrol engine එකක් ඉන්නේ. මේක horse power 99ක power එකක් තියෙනවා. torque එක Newton meter 150ක් තියෙනවා. transmission ගත්තොත් 6 speed automatic gear system එකක් ඉන්නේ. ඒකත් එක්කම මේකට mild hybrid system එක add කරලා තියෙනවා. integrated starter generator කියන technology එක යටතේ. ඉතින් මේක 2 wheel and 4 wheel කියන දෙආකාරයෙන්ම නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් එන්ජින් එක ගත්තොත් බොහොම powerful එන්ජින් එකක් තියෙන්නේ. ඉතින් fuel saving පැත්තට ටිකක් ඉස්සරහින් ඉන්න ලංකාවටම match වෙන වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ වාහනේ. මේකේ තියෙන එන්ජින් එක dimension ground clearance interior features වගේ හැම පැත්තම compare කරලා බලපුවාම ලංකාවට match වෙන supreme වාහනයක් මේ Suzuki XB කියන්නේ. මේකේ length එක ගත්තොත් මිලිමීටර් 3760යි, පළල මිලිමීටර් 1670යි, උස මිලිමීටර් 1605යි, ground clearance එක මිලිමීටර් 180යි. ඉතින් ලංකාවේ ඕන පැත්තක බය නැතුව යන්න පුළුවන් වාහනයක් මේ XB කියන්නේ. මේකේ boot space එක ලීටර් 260යි standard එන්නේ. rear seat fold කරලා ලීටර් 512ක් දක්වා ඉඩ වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ fuel economy ගැන කතා කරොත් ජපාන් ස්ටෑන්ඩඩ් වලට අනුව ලීටර් කිලෝමීටර් 20ත් 22ක් අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ලංකා කන්ඩිෂන් එක බලද්දී එවරේජ් අපිට මේ වාහනේ ලීටර් කිලෝමීටර් 16ක් 18ක් අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වැදගත් මේ වාහනේ safety features ගැන කතා කරොත් මේකට dual front airbags එනවා. ඊට අමතරව side curtain airbags එනවා. MZ කියන high grade එකේ up to 6 airbags, ABS with EBD and brake assist තියෙනවා. ESP එහෙම නැත්නම් electronic stability program, lane departure warning, adaptive cruise control, collision mitigation braking system, hill hold and hill descent control කියන ඔප්ෂන් ටික තියෙනවා 4 wheel model වල. ඊට අමතරව rear parking sensor and 360 degree camera system එකක් include වෙනවා MZ කියන grade එකේ. ඉතින් මේක interior පැත්ත කතා කරොත් මේකට එනවා dual tone cabin design එකක් එනවා soft touch panel වලින්, 7 inch 9 inch infotainment system එකක් එනවා Android and Apple CarPlay support කරන, auto climatic AC system එකක් තියෙනවා. ඒත් එක්කම ample headroom කියන වාහනේ හොඳ උසක් තියෙනවා, leg space එක හොඳයි. ඉතින් පවුලේ වාහනයක් විතර පාවිච්චි කරන්න සුපිරිම වාහනයක්. ඉතින් මේකට ප්‍රීමියම් ෆැබ්‍රික් ඕ ලෙදර් සීට් තමයි වාහනේ තියෙන්නේ. ඒක ග්‍රේඩ් එක අනුව වෙනස් වෙනවා MX සහ MZ අනුව. ඊට අමතරව keyless entry push start කියන power shutter, power mirror, seat heaters වගේ basically එන features මේ වාහනේ කොහොමද තියෙනවා. exterior design එක ගත්තොත් මේක boxy retro SUV design එකක් තියෙන්නේ. modern LED headlight එනවා, stylish front grille එකක් තියෙනවා, roof rail එනවා, sporty look එකක් තමයි වාහනේ තියෙන්නේ. ඉතින් මේක two tone colors වලින් එනවා. ගොඩක් වෙලාට MZ කියන grade එකේ 15 inch alloy වලට වාහනේ අප්ඩේට් කරලා තමයි එන්නේ. ටක් ලස්සන වාහනයක්, compact crossover කණේට තමයි අයිති වෙන්නේ.
ඉතින් ඔය විදිහට තමයි වාහනේ ඩීටේල් එක තියෙන්නේ. ඉතින් මේක එන්ජින් එක ගත්තත්, ඉන්ටීරියර් ෆීචර්ස් ගත්තත්, එක්ස්ටීරියර් ෆීචර්ස් ගත්තත් හැම අතින්ම මේක ලංකාවට 100% මැච් වෙන වාහනයක් විදිහට අපිට බය නැතු කියන්න පුළුවන්. ෆුවල් එකුනේ මේක ගැන කතා කළත් 1000cc අනික මයිල් හයිබ්‍රිඩ් වාහනයක්. ඉතින් බලමු වාහනේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් මුලින්ම යමු 2024 පැත්තට. Suzuki XB 2024 hybrid MV එහෙම නැත්නම් MX කියලාත් කියනවා. ඉතින් MV එක minimum auction price වල තියෙන ජපාන් yen 1.4 million වලට. auction gate එක 6 km 3000යි. maximum වල තියෙන ජපාන් yen 1.84 million වලට. auction gate එක 5 km 10000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ clearing charges එක ලංකාවට ගෙනලා hand over කරන්න පුළුවන්. 91,82,000කට. එහෙම නැත්නම් මේකේ price range එක ගත්තොත් 91 92 කියන price range එක ඇතුලේ මේ වාහනේ ගැනීමට හැකියාව තියෙනවා. Suzuki XB MV hybrid MV 2024. ඊට පස්සේ යමු Suzuki XB hybrid MZ 2024. ඉතින් මේක minimum auction price වල තියෙන ජපාන් yen 1.53 million වලට. auction gate එක 4.5 km 16000යි. maximum වල තියෙන ජපාන් yen 1.8 million වලට. auction gate එක 5 km 5000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ clearing charges එක ලංකාවට ගෙන දීම හැකියාව තියෙනවා 99,10000කට. ඉතින් මේකේ price range එක ගත්තොත් 99,100 කියන price range එක ඇතුලේ ඔයගොල්ලන්ට ගැනීම හැකියාව තියෙනවා. Suzuki Hybrid MZ 2024. ඊට පස්සේ යමු 2025 පැත්තට. ඉතින් 2025 Hybrid MV basic model එක ඉන්නවා. මේකේ average price auction price වල තියෙන ජපාන් yen 1.6 million වලට. auction gate එකේ 6 km 2000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ clearing charges එක ලංකාවට ගෙනලා hand over කරන්න පුළුවන් 94,කට. Suzuki XB Hybrid MV 2025. ඊට පස්සේ යමු Suzuki XB Hybrid MZ 2025. මේකේ minimum auction price වල තියෙන ජපාන් yen 1.7 million වලට. auction gate එක 5 km 6000යි. maximum වල තියෙන ජපාන් yen 1.85 million වලට. auction gate එක 6 km 7000යි. ඉතින් මේ වාහනේ අපිට සියලුම tax සහ clearing charges එක ලංකාවට ගෙනලා hand over කරන්න පුළුවන් 100,10,000කට. එහෙම නැත්නම් 100,100 101 කියන price range එක ඇතුලේ Suzuki XB Hybrid MZ 2025 0 mileage වාහනයක් ඔයගොල්ලන්ට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මිල ගණන් ගන්නේ 90 100 අතර තමයි වාහනේ මිල දෝලණය වෙන්නේ. ඉතින් මේකේ කලර්ස් ගත්තොත් pearl light black silver ඊට පස්සේ brown සහ two tone කලර්ස් වලින් ඔයගොල්ලන්ට මේ වාහනේ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ සඳහන් කරන මිලට ඔයගොල්ලන්ට මේ වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපේ දිනුම WhatsApp නම්බර් එකට කෝල් කරලා අදම ඔයගොල්ලන්ගේ order එක place කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කම්පෙයාර් කරලා පුළුවන් මේ වාහනේ මාකට් ප්‍රයිස් ලංකාවේ දැන්ට යන ගොඩක් ලාට 103 104 105 කියන ප්‍රයිස් රේන්ජ් එක තමයි යන්නේ. ඉතින් 104ක විතර මිල අඩුවීමක් තියෙනවා අපි මේ විදිහට ඉම්පෝට් කරලා ගැනීම. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. සුබ දවසක් සිටිනාට. වාහනවල ඇත්ත මිල දැනගන්නද? දිනුම channel එක බලන්න.